බුදුන් වැඳලා ඉවර වෙලා සෑයක් වැඳලා ඉවර වෙලා බෝධියක් වැඳලා ඉවර අවසානට සිහි කරන්න ඕන අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මගේ අතින් බුදුරජාණන් වහන්සේලා හට පසේ බුදුරජාණන් වහන්සේලා හට ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝ රත්නයට අෂ්ටාර්ය පුජ්‍යල මගපලලාභ උතුමන්ට ගුරුවරුන්ට දෙමව්පියන්ට සෑයකට බෝධියකට ප්‍රතිමාවකට මගින් වරදක් වෙලා තියෙනවා සිල්වතෙකුට මගින් වරදක් වෙලා තියෙනවා නම් දැනුවත්ව නොදැනුවත්ව සිතින් කයින් වචනෙන් බුදු සමිඳුන් ඉදිරියේ මට සමාව ලැබේවා ධර්මයෙන් සමාව ලැබේවා සංඝ රත්නයෙන් සමාව ලැබේවා දෙවනුවත් සමාව ලැබේවා තෙවනුවත් සමාව ලැබේවා කියලා හැමදාම විශේෂ පින්කමක් කරපු සෑයක් බෝධියක් වැඳපු හැම දවසකම පතන්න. අපි අතින් මම හිතනවා සංසාරේ සිල්වතුන්ට දොස් කියලා ඇති අපි. අපි අතින් ඕන තරම් වෙලා ඇති ওই පව්කම්. මේ නැත්තම් මෙච්චරත් බණ ඇහෙද්දි ඇයි මේ පරණ මඩ ගොඩේම ලගින්නේ අපි? පින්පව් තේරෙද්දි ඇයි තවම මේ පරණ දේවල් වලම ලත වෙන්නේ? මෙච්චරත් බණ ඇහෙද්දි ඕනෑකමක් තියෙද්දි ඇයි හිත මෙච්චර දුර්වල වෙන්නේ? අපි නැගී හිටමු. අපි සිල්වතුන් ගුණවතුන්ට ගරු කරමු. හිරුවන් කමා කරගනිමු. අමා මහ නිවනම පතමු.